අදත් මගේ channel එකත් එක්ක එකතු වෙලා ඉන්නවලු සාදරයෙන් පිළිගන්නවා. මං අද ඔයාලට අරන් ආවා ඇක්වේරියම් කලාවට ආදරය කරන ගොඩක් අය හදන්න කැමති මාළුවෙක් ගැන. ඔයාලා දන්නවා ලෝකේ ඉන්න මාළු අතරින් Tamanගේ අයිතිකාරයෙක් වැඩිපුරම සෙල්ලම් කරන හැඟීම් තේරෙන මාළු జాතියක් තමයි සික්ලිඩ් කියන්නේ. අන්නේ සික්ලිඩ් පවුලේ රජෙක් වගේ ජීවත් වෙන හැමෝගෙම අවධානය දිනාගත්ත සුපිරි මාළු වර්ගයක් ගැන තමයි අද මම කතා කරන්නේ. ඒ තමයි ෆ්ලවර් හෝන් කියන්නේ. මොකද්ද මේ මාළුන්ගේ ඔළුවේ තියෙන ලොකු ගැටය? ඇයි මේ මාළුන්ට මෙච්චර ලොකු ඉල්ලුමක් වගේම ඉහළ මිලක් තියෙන්නේ? උන්න ලෙඩ කරන්නේ නැතුව මේ ගැටය ලොකු කරගන්න ලස්සන පාට හදාගන්නේ කොහොමද? අද මේ වීඩියෝ එකේ අපි මුලින් ඉඳන් අහකට කතා කරමු. ඔයා ෆ්ලවර් හෝන් කෙනෙක් හදන්න හිතන් ඉන්නවා නම් මේ වීඩියෝ එක විනාඩියක්වත් මග නොහැර බලන්න. මුලින්ම අපි බලමු මේ ෆ්ලවර් හෝන් කියන්නේ කවුද කියලා. ගොඩක් අය හිතන් ඉන්නේ මේගොල්ලෝ ස්වභාවිකව ගංගා ඇල දොරවල් වල ජීවත් වෙන මාළු වර්ගයක් කියලා. හැබැයි ඒක වැරදි. ෆ්ලවර් හෝන් කියන්නේ ස්වභාවික මාළුවෙක් නෙමෙයි. 1990 ගණන් වල මැලේසියාව තායිලන්තය වැනි රටවල කරපු විවිධ සික්ලිඩ් මාළු වර්ග එකතු කරලා හදපු මුහුන් මාළු වර්ගයක් තමයි මේ ෆ්ලවර් හෝන් කියලා කියන්නේ. මේගොල්ලොන්ගේ මේ ඔළුවේ තියෙන ලොකු ගැටයට කියන්නේ කොක් නැත්තම් හම්ප් එක. ඒ වගේම මේගොල්ලොන්ගේ ඇඟේ දෙපැත්තේ කළු පාටින් අකුරු වගේ ලකුණු වගේක් තියෙනවා. ඔයාලා දැකලා ඇති. ඒවට කියන්නේ ෆ්ලවර් මාක්ස් කියලා. චීන සංස්කෘතියට අනුව මේ ලකුණු සහ මාළු වගේ වර්ණය ගෙදරට වාසනාව සහ ධනය සෞභාග්‍ය රැගෙන එනවා කියලා විශ්වාස කරනවා. අන්න ඒ නිසායි මේගොල්ලෝව වාසනාවේ මාළුවා විදිහට හඳුන්වන්නේ. ෆ්ලවර් හෝන්ලා අතරත් විවිධ වර්ග ඉන්නවා. ඒ අතරින් ලංකාවේ වගේම ලෝකයේත් වඩාත්ම ජනප්‍රිය වර්ග දෙකක් තියෙනවා. ඒකෙන් එකක් තමයි සුපර් රෙඩ් ඩ්‍රැගන් කියන්නේ. මේගොල්ලොන්ගේ ඇඟේ ඉදිරිපස තද රතු පහයක් ගන්නවා. ඒ වගේම මෙයාලගේ හම්ප් එක ඉක්මනට ලොකු වෙනවා. ඊළඟ ජාතිය තමයි කැම්ෆර්. මේගොල්ලොන්ගේ ඇස් සුදු හෝ කහ පාට ගන්නවා. වල්ගේ ටිකක් කොටයි. මේගොල්ලෝගේ ඇඟ පුරාම මුතු වගේ ලස්සන ලකුණු තියෙනවා. මේගොල්ලෝ තමයි මිල වැඩි වර්ගය. ෆ්ලවර් හෝන් කෙනෙක්ගේ මිල තීරණය වන්නේ එයාගේ හම්ප් එකේ ප්‍රමාණය ඇඟේ වර්ණ සහ වර්ණ තියෙන රටාව අනුව. රුපියල් දහස් ගණනක ඉඳලා ලක්ෂ ගණන් වෙනකම් මිල අධික ෆ්ලවර් හෝන්ලා ඇක්වේරියම් වල අපිට දැක ගන්න පුළුවන්. දැන් අපි බලමු රජෙක් වගේ ඉන්න මේ මාළුවව ගෙදරදී හදන්නේ කොහොමද කියලා. ෆ්ලවර් හෝන් කෙනෙක්ට තනිව ජීවත් වෙන්න අඩුම තරමින් අඩි 3ක හෝ 4ක ටැංකියක්වත් අවශ්‍ය වෙනවා. මොකද මෙයාලා අඟල් 12ත් 15ත් අතර වර්ධනයක් අපිට දැක ගන්න පුළුවන්. වැදගත්ම දේ තමයි ටැංකිය ඇතුළට කිසිම වෙලාවක ගල්, සෙල්ලම් බඩු හෝ ප්ලාස්ටික් පැල දාන්න එපා. මොකද මෙයාලා ෆ්ලවර් හෝන්ලා කියන්නේ හරිම දඟකාර මාළුවෙක්. ඒගොල්ලෝ වේගයෙන් පිහිනද්දී ওই ගල් වල වැදිලා ඒගොල්ලොන්ගේ හම්ප් එක තුවාල වෙන්න පුළුවන්. මේගොල්ලෝ ගොඩක් කෑම කන නිසා වතුර ඉක්මනට අපිරිසිදු වෙනවා. ඒ නිසා ඉතා හොඳ ෆිල්ටර් එකක් අපි පාවිච්චි කරන්න ඕන. pH අගය 7ත් 7.8ත් අතර මේගොල්ලන්ට හොඳටම ගැලපෙනවා. වතුර සෙල්සියස් අංශක 28ත් 30ත් අතර උෂ්ණත්වයක තබා ගැනීම මෙයාලට ගොඩක් හිතකර වෙනවා. අවම වශයෙන් අපි සතියකට වරක් 100ට 20ක වෝටර් චේන්ජ් එකක් මේගොල්ලන්ට ලබා දීම අපිට මෙයාලව නිරෝගීව තියාගන්න ගොඩක් උදව් වෙනවා. ඊළඟට ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් තමයි මෙයාලගේ හම්ප් එක ලොකු කරගන්නේ කොහොමද කියලා. ඒකට තියෙන ප්‍රධානම රහස තමයි උසස් තත්ත්වයේ ආහාරයක් අපි මෙයාලට ලබා දෙන එක. වෙළඳ පොලේ මේ වන විට විවිධ වර්ගයේ ෆ්ලවර් හෝන් සඳහා නිෂ්පාදිත ආහාර වර්ග අපිට ලබා ගන්න පුළුවන්. ඊට අමතරව සතියට දවස් 2ක් පමණ ඉස්සන්, බ්ලඩ් වර්ම්ස් වැනි ආහාර වර්ග අපිට ලබා දෙන්නත් පුළුවන්. මේවායේ තියෙන ප්‍රෝටීන් නිසා ඒගොල්ලොන්ගේ වර්ධනය ඉක්මන් කරනවා. ෆ්ලවර් හෝන් කියන්නේ ඉතාමත් දරුණු జాතියක්. ඒ නිසා ඒගොල්ලෝ ඉන්න ටැංකියට වෙන මාළු දාන්න බෑ. දැම්මොත් අනිවාර්යෙන්ම මෙයාලා අනෙක් මාළුව මරා දානවා. හැබැයි උන් අනෙක් මාළුන්ට දරුණාට Tamanගේ අයිතිකාරයට හරිම ආදරේ. ඔයාලා අත වනද්දි අත පස්සෙන් එන්න අතින් අල්ලන්න දෙන තරමට උන් හීලෑ වෙනවා. ඉතින් ඔයාලට නඩත්තු කරන්න ටිකක් මහන්සි වෙන්න වෙනවා. හැබැයි බලන් ඉද්දි හිතට මාරම සතුටක් දැනෙන හුරතලයට හදන්න කැමති නම් ෆ්ලවර් හෝන් කියන්නේ ඔයාලට ඉන්න හොඳම කෙනෙක්. අද වීඩියෝ එක ගැන ඔයාලගේ අදහස් මොනවද? පහලින් ෆ්ලවර් හෝන්ලා හදනවා නම් ඒගොල්ලොන්ගේ විස්තර කමෙන්ට් එකක් දාන්න.